සාර්ථකත්වය ළඟා කරගන්නවා කියන එක හීනයක් නෙමෙයි. ඒක සෙටප් කරගන්න ඕන දෙයක්. ඉතින් සාර්ථකත්වය සෙටප් කරගන්න සීක්‍රට් ෆෝමියුල එකක් තමයි අද මම කියලා දෙන්න. අපි මෙච්චරකල් F1 සීරීස් එකේ කතා කරපු හැමදේම කරත් වැඩක් නෑ. මේ ෆෝමියුල එක ඔයා දැනගත්තේ නැත්තම්. කාර් රේස් එකක් හැමතිස්සෙම දිනන්නේ පවර්ෆුල් එන්ජින් එක නෙමෙයි. ඒ හැම කම්බිනේෂන් එකක්ම හොඳට පර්ෆෙක්ට්ලි එක්සිකියුට් කරන වෙහිකල් එක තමයි ඒ කාර් රේස් එක දිනන්නේ. ඒ කියන්නේ එන්ජින් එක, ටයර්ස්, ඒරෝඩයිනමික්ස්, පිට් ස්ටොප් එකේ එෆිෂන්සි එක සහ ඩේටා ඇනලිසිස් ඔය හැම දෙයක්ම හරියටම එක්සිකියුට් කරන වෙහිකල් එක තමයි මේ රේස් එක දිනන්නේ. ඉතින් ඒක ඒ දිනන වාහනේ පවර්ෆුල් එන්ජින් එක නොවෙන්න පුළුවන්. හැබැයි ඒ කම්බිනේෂන්ස් ඔක්කොම හරියටම වැඩ කරපු වෙහිකල් එකක් තමයි අනිවාර්යයෙන්ම රේස් එක දිනන්නේ. ඉතින් ඔයා මේ කම්බිනේෂන් ටික හරියට ෆයින් ටියුන් කරගෙන තියෙනවා. අපි F1 සීරීස් එකේ ඇත්තට මෙච්චර කාල කතා කරේ මේ එන්ජින් එක සම්බන්ධව විතරයි. වාහනේ තියෙන එන්ජින් එක ගැන විතරයි. ඒ කියන්නේ ඔයාගේ මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස්, ඔයාගේ ස්කිල්ස් මොනවද? අපි කතා කරා ලින්ඩි ඉෆෙක්ට් එක, ස්කිල් ස්ටැකින්. ඊට පස්සේ අපි සර්කල් ඔෆ් ඉන්ෆ්ලුවන්ස් ඔය වගේ හැම දෙයක් ගැනම ඔයාගේ අතුලාන්තය සම්බන්ධව අපි කතා කරා. ඉතින් මං කිව්වනේ ඔය අතුලාන්තය විතරක් බලලා හරියන්නේ නැහැ කියලා මුලදීම එපිසෝඩ්ස් වලදී මං කිව්වනේ. දැන් මේ කතා කරන්නේ එන්ජින් එකට එහා ඔයාගේ වෙහිකල් එකේ තව හදාගන්න ඕන තැන් මොනවද? ඒක කරන්නේ කොහොමද කියන එක. හැබැයි මෙහෙමයි ඉතින්. දැන් ඔයාගේ එන්ජින් එක හොඳ නැත්නම් මේ අනිත් ඒවා මොනවා කරත් වැඩක් නැහනේ. ඒක නිසා එන්ජින් එක ඒ කියන්නේ ඔයාගේ ස්කිල්ස්. අපි කතා කරා ස්කිල් ස්ටැකින් එක. ඒ කියන්නේ කෝම් ප්‍රොෆයිල් එකක් ඔයාට වෙන්න පුළුවන්ද? එක ස්කිල් එකක් විතරක් තිබිලා දැන් කාලේ මදි හොඳටම. දෙකක් තිබුණොත් සමහර විට ඔයාට සර්වයිව් වෙන්න පුළුවන්. හැබැයි ඒත් මදි. ස්කිල්ස් ගොඩක් තියෙනවා නම් අපිට 25% 30 වගේ කේපබිලිටි එක තියෙන ස්කිල්ස් ගොඩක් තිබුණොත් ඔයාට 80%ක 90%ක ප්‍රොෆයිල් එකක් හදාගන්න එක පර්ෆෙක්ට්ලි පුළුවන් කියන එක අපි ස්කිල් ස්ටැකින් කියන එපිසෝඩ් එකේදී කතා කරා. ඉතින් පල්ලෙහා ලින්ක්ස් ටික දාලා තිනවා බලපු නැති කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන්. එන්ජින් එක හදාගන්න එක ප්‍රාථමික දෙයක්. ඒක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක ඇවිල්ලා I no excuse about that. ඒක ඇවිල්ලා given එකක්. ඒක නැතුව වෙන කිසි දෙයක් කරලා වැඩක් නැහැ. එන්ජින් එකට අමතරව අපේ තියෙනවා ඊළඟ පැරාමීටර්ස් ටික. දෙවෙනියට වැදගත්ම සාධකය තමයි ඔයාගේ ටයර්ස්. ටයර්ස් කියන්නේ ඔයාගේ ඩේලි හැබිට්ස්. අපි කොච්චර හොඳ ප්‍රොෆයිල් එකක් වුණත්, කොච්චර හොඳ ටැලන්ටඩ් පුද්ගලයෙක් වුණත් වැඩක් නෑ ඔයාගේ ඩේලි හැබිට්ස් ටික හරියට නැත්තම්. ඒ කියන්නේ ඔයා උදේ නැගිට්ට වෙලේ ඉඳන් ඔයා දවස එච්චර එෆිෂන්ට්ලි යූස් කරන්නේ නැති කෙනෙක් නම්, ඒ කියන්නේ අපි හිතමු උදේ නැගිටලා මොකක් හරි පිළිවෙලක් හදාගන්න රෑ වෙනකම්ම කිසිම දෙයක් ඇචීව් කරගන්න නැතුව දවස නිකාන් ඔහේ ගෙවිලා යනවා. එහෙම කෙනෙක්ගේ ඩිසිප්ලින් එකක් නැහැ. එහෙම නැතුව අපි හදාගත්තොත් යම්කිසි ටයිම් ටේබල් එකක් උදේ නැගිටලා ඔයා වැඩට යන පුද්ගලෙක් නම් වැඩට යන අතරතුරදී අපිට පුළුවන් නම් මොනවා හරි නිවුස් එකක් අහන්න ටයිම් එකක් යොදා ගන්න. එහෙම නැත්නම් නැගිට්ට ගමන් අපි බලන මොනවා හරි අපේ ඒරියා එකේ ඔයා වැඩ කරන්නේ IT ඉන්ඩස්ට්‍රි එකේ වෙන්න පුළුවන්, මොනවා හරි ඉන්ඩස්ට්‍රි එකක තියෙන වැදගත් නිවුස් මොනවාද? ඒ වගේ එකක් මම මේ කියන්නේ එක්සැම්පල් එකක්. නැගිට්ට වෙලාව ඉඳන් මම මේ දවසේ ඇචීව් කරගන්න දේවල් මොනවද? ඒ ඩේලි ඇචීව් කරගන්න දේ ඊට පස්සේ සතියකින් මොනවද ඇචීව් කරගන්නේ? මාසෙකින් මොනවද ඇචීව් කරගන්නේ? ඊට පස්සේ අවුරුද්දකින් මොනවද ඇචීව් කරන්නේ? අවුරුදු 5කින් මොනවද කරන්නේ? ඔය වගේ අපිට මේක නිකන් ස්කේල් අප් කරලා හැබිචුවල් එක්ස්පීරියන්ස් එකක් කරගන්න පුළුවන් නම් අපේ ලයිෆ් එකේ ඒක තමයි ඔයාට ඇති වෙන ඩිසිප්ලින් එක. තමන්ගේ පර්සනල් ග්‍රෝත් එක සම්බන්ධව තියෙන ඩිසිප්ලින් එක. එහෙම නැතුව අපි කිසිම ඩිසිප්ලින් එකක් නැතුව කිසිම හැබිට් එකක් නැතුව අපි ඔහේ දවස ගෙවනවා නම් ඔයා කොච්චර දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ. ඔයා කිසි දෙයක් ඒකෙන් යූස් කරලා නැහැ දවසේ. ඔයා එක්ක ඔහේ වැඩට ගිහිල්ලා එනවා. එහෙම නැත්නම් ඔහේ තමන්ගේ এডুকেෂන් එක සම්බන්ධව දෙයක් කරලා එනවා. එහෙම නැතුව අපි කිසිම දෙයක් ඇඩ් කරගන්නේ නැහැ. ඒකයි මේ හැබිට් එකේ තියෙන වැදගත්කම. ඉතින් මේ ඩේලි හැබිට්ස් ගැන හොඳටම එක්ස්ප්ලেইন කරන්න පුළුවන් උදාහරණයක් තමයි අපි හැමෝම දන්න ඉබ්බගේ හාවගේ රේස් එක. එතනදී හාව කියන්නේ පවර්ෆුල් එන්ජින් එකක්. එයාට රේස් එක ලේසියෙම දිනන්න පුළුවන් ස්ට්‍රෙන්ත් එක තිබුණා. ටැලන්ට් එක තිබුණා. හැමදේම තිබුණා. හැබැයි යා රේස් එක පෙරදුනා.
හේතුව එයාගේ ඩේලි හැබිට්ස් ටික තිබුණේ. හැබිට්ස් ටික නැති හින්දා එයා පොඩ්ඩක් රෙස්ට් කරන්න ගත්තා. එයා කන්ටිනියු කරේ නෑ කන්සිස්ටන්ට්ලි එයාගේ හැබිට්ස් ටික. රෙස්ට් එකක් ගත්තා. ඉබ්බා මොකද කරේ? එයාගේ හැබිට්ස් ටික හිමීට ටික ටික තියාගෙන අන්තිමට රේස් එක දින්නා. මේ ඩේලි හැබිට්ස් ටික කන්ටිනියු කරන අයට තමයි ලොන්ජිවිටි එක ඇචීව් කරන්න පුළුවන්. දීර්ඝ කාලීනව ඒ කරගෙන යන දේ ඩිසිප්ලින් එකක් ඇතුව කරන්න පුළුවන්. එහෙම ඩිසිප්ලින් එකක් ඇතුව කරනකොට හොඳ ලොන්ජිවිටි එකක් එක්ක ගමනක් යන්න පුළුවන්. එතකොට ඔයා ඇචීව් කරන දේ නිකම්ම ඉබේම ඒ කාලය ඇතුළත ඇඩ්වෙවි ගිහිල්ලා අන්තිමට වාට සාර්ථකත්වය කරා යන්න පුළුවන් මේ ඩේලි හැබිට්ස් ටික තියාගත්තොත්. ඉතින් තවවට උදාහරණ ඕන තරම් තියෙනවා. අපි දන්නවා ෆුට්බෝල් වර්ල්ඩ් එකේ ගත්තොත් රොනාල්ඩෝ කියන්නේ ඩේලි හැබිට්ස් අතින් ඉතාම ඉහළින් ඉන්න පුද්ගලයෙක්. එයත් එක්කම සමකාලීනව හිටිය තව ෆුට්බෝලර්ස්ලා හිටියා. ෆුට්බෝල් ෆලෝ කරන කෙනෙක් නම් ඔයා දන්නවා. ඒ වගේ ඩේලි හැබිට්ස් නැතුව මුදල් ටිකක් එකපාරට අතට ආවට පස්සේ ඒ ඩේලි හැබිට්ස් ටික ඩිසිප්ලින් එක අතහැරිය ගමන් ඒගොල්ලන්ගේ ඒ සාර්ථකත්වය කඩාගෙන වැටුණා. ඉතින් ඔයා කොච්චර හොඳ පවර්ෆුල් එන්ජින් එකක් වුණත් වැඩක් නැහැ. ඔයාගේ මේ ඩේලි හැබිට්ස් ටික හරියට තියාගත්තේ නැත්තම්. කැලෙන්ඩර් එකක් හදාගන්න දවසේ මොකද්ද ඔයා කරන්නේ? මොන හරි දෙයක් පටන් ගත්තා නම් අපි හිතමු ස්කිල් එකක් ඩිවෙලොප් කරන ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් ඔයා මොන හරි এডুকেෂන් එකක් এডুকেෂනල් සම්බන්ධ දෙයක් ඔයා පටන්ගෙන තිනවා ස්කිල් එකක් ඇඩ් කරගන්න තමන්ගේ ජීවිතේට. එහෙම නැත්නම් මොන හරි ට්‍රේනින් මොඩියුල් එකක් පටන්ගෙන වෙන්න පුළුවන්. ඔන්ලයින් ට්‍රේනින් මොඩියුල් එකක් පටන්ගෙන වෙන්න පුළුවන්. කොමක් හෝ වෙන්න පුළුවන්. ඒ පටන් ගත්ත දේ ඩිසිප්ලින් එකක් ඇතුව ඩේලි හැබිට් එකක් ඇතුව දිගටම ගෙනියන්න. ඉබ්බගේ හාවගේ රේස් එකේ හාව වෙන්න එපා. ඉබ්බෙක් වුණාට කමන්නේ. දැන් මේ එන්ජින් එකයි ටයර්ස්ුයි ඒ කියන්නේ ඔයාගේ ස්කිල්ස් ටික ඔයාගේ ප්‍රොෆයිල් එකයි ඊට අමතරව ඔයාගේ ඩේලි හැබිට්ස් ටිකයි හරියට තිබ්බත් වැඩක් නැහැ. ඔයා ඉන්න එන්වයරන්මන්ට් එක ඒ කියන්නේ වෙහිකල් එකේ ඒරෝඩයිනමික්ස් හරියට තිබුණ නැත්තම් ඔයාත් එක්ක ගැවසෙන පුද්ගලයෝ ඔයා වැඩ කරන තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න තැන ඔයාත් එක්ක ආශ්‍රය කරන යාළුවෝ ඔයාට ෆීඩ්බැක් දෙන්න ඉන්න පුද්ගලයෝ ඔයාගේ සමාජයේ ඔයාගේ තියෙන සර්කල් එකේ ඉන්න ඔයත් එක්ක කනෙක්ට් වෙන පුද්ගලයෝ වැරදි පුද්ගලයෝ ටිකක් නම් ඔයාට අර මුලින් කියපු සාධක දෙක තිබ්බත් ඔයාගේ ට්‍රැක් එක වෙනස් වෙන්න පුළුවන් හැකියාව බොහොම වැඩි. අපි කොච්චර ස්ට්‍රෝං හිටියත් අපේ ඇතුලෙන් අපිත් එක්ක ඉන්න පුද්ගලයන්ට අපිව වෙනස් කරන්න මහලොකු කාලයක් යන්නේ නැහැ. අපි නොදැනුවත්වම ඒගොල්ලන්ත් එක්ක ඒ ස්ටෑන්ඩඩ් එකටම අපිව වැටෙනවා. ඉතින් හැමතිස්සෙම ඔය ආශ්‍රය කරනවා ළඟින් කනෙක්ට් වෙන ඔයාව ඉන්ෆ්ලුවන්ස් කරන අයව හරියට ස්ටඩි කරන්න. බලන්න ඒගොල්ලෝද ඔයාට සර්කල් එකේ තියාගන්න ඕන පුද්ගලයෝ. ඒගොල්ලන්ගෙන් ඔයා මේ යන සාර්ථකත්වය ඔයාගේ ටාගට් එකට. අපි කතා කරා පළවෙනි දෙවෙනි එපිසෝඩ්ස් වල කතා කරපු ඇස් දෙක පියාගෙන හිතාගත්තු ඔයාගේ ටාගට් එකට යන්න මේ පුද්ගලයන්ගෙන් මට එන්නේ පොසිටිව් බලපෑමක්ද නෙගටිව් බලපෑමක්ද කියන එක හා කරලා බලන්න. අපිට හැමතිස්සෙම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අපිට ෆීඩ්බැක් එකක් ගන්න. අපේ පර්සනල් කෝච් කෙනෙක් වගේ තියාගන්න අපිට මෙන්ටර් කෙනෙක් හැටියට තියාගන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අපේ සාර්ථකත්වයට අපිට අහන්න ෆීඩ්බැක්. ඒක සෑහෙන්න වටින දෙයක්. එහෙම කෙනෙක් නැත්තම් ඒත් කමක් නැහැ. හැබැයි ඔයාගේ සාර්ථකත්වයට නෙගටිව් බලපෑමක් කරන පුද්ගලයෙක් නම් ඔයාගේ ජීවිතේ කොහෙදවත් සම්බන්ධ කරගන්න එපා. මොකද වැඩක් නැහැ. අපි දකිනවා සමහර වෙලාවට සමහර යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ඔයාට කතා කරන්නේ එක්කෝ ඩ්‍රින්ක් එකක් දාන්න එහෙම නැත්නම් ඒ වගේ දෙයකට විතරයි. එහෙම නැතුව කවදාවත් ඉන්ටෙලෙක්චුවල් ඩිස්කෂන් එකක් වත් එක්ක දාන්න නැති කෙනෙක් ගොඩක් වෙලාවට හරි අමාරුයි අපිට හිතන්න ඔයාගේ සාර්ථකත්වයට සහයක් දෙයි කියලා. හොඳට කල්පනා කරලා බලන්න ඔයාගේ ඉන්න සර්කල් එක මොන වගේ ක්‍රවුඩ් එකක්ද කියලා. එහෙම වැදගත්කමක් නැති ක්‍රවුඩ් එකක් නම් ඒ වගේ අයව ටිකක් ඈතින් ආශ්‍රය කරාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒරෝඩයිනමික් එක හරියට හදාගන්න වෙහිකල් එකේ. එහෙම නැති වුණොත් අපිට යන්න පුළුවන් මැක්සිමම් ස්පීඩ් එක අඩු වෙනවා. යන්න බැරි කමක් නැහැ. හැබැයි අපිට යන්න පුළුවන් හොඳ ගමනක් ටිකක් අඩාල වෙනවා අපේ වෙහිකල් එකේ ඒරෝඩයිනමික් එක පොඩ්ඩක් පෙරදුනොත්. හතරවෙනි එක තමයි පිට් ස්ටොප් එක. F1 රේස් එකකදී දකින්න තියෙන සුලභ දසුනක්නේ පිට් ස්ටොප් එක. හැම වෙහිකල් එකක්ම යම්කිසි කාලයකට පස්සේ පිට් ස්ටොප් එකට ඇවිල්ලා නැවතිලා ආපහු රිකවර් වෙලා තමයි යන්නේ. එහෙම පිට් ස්ටොප් එකට ගියේ නැත්තම්
ඒ වෙහිකල් එකේ ටයර්ස් ටික ගෙවිලා ඒකේ ස්පීඩ් එක අඩු වෙනවා. ඒ කාර් එක හෙම්බත් වෙලා වගේ තමයි ඊට පස්සේ යන්නේ. ඒක ගොඩක් අමාරු වැඩක්. එතනින් එහාට රේස් එක කන්ටිනියු කරන්න. ඉතින් F1 කාර් එකක් පිට් ස්ටොප් එකට ඇවිල්ලා නවත්තලා ආයි රිෆ්‍රෙෂ් වෙලා යනවා වගේ ටයර්ස් ටික හරියට හදාගෙන යනවා වගේ ඔයාටත් පිට් ස්ටොප් එකක් ඕනේ. මොකද්ද ඔයාගේ පිට් ස්ටොප් එක? ඔයාට නැවතීමක් අවශ්‍ය වෙන තැන් තියෙනවා. පොඩ්ඩක් පෝස් කරලා රිෆ්ලෙක්ට් කරලා බලන්න ඕන තැන් තියෙනවා. අපි හැමතිස්සෙම ටිකක් හැරිලා බලන්න ඕනේ අපි මේ ආපු පාර හරිද? පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ. මේක මානසික බ්‍රේක් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ප්‍රොෆෙෂනලි රිෆ්ලෙක්ෂන් එකක් කරගන්න එකක් වෙන්න පුළුවන්. ටික කාලයක්කට පොඩ්ඩක් ඔයා ඉන්න තැනින් ඔයාගේ ඉන්න ගෙදරින් පොඩි එළියට ගිහිල්ලා පොඩි නිවාඩුවක් කරන් එන එකක් වෙන්න පුළුවන්. මානසික සුවපත්භාවයක් ගන්න එක මේ ගමන දීර්ඝ කාලීන කරගන්න එකට බොහොම වැදගත්. ඉතින් මේක රෙස්ට් කරන එක වෙන්න පුළුවන්. රිෆ්ලෙක්ෂන් එකක් කරන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෙල්ත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයා ජිම් එකට යනවා වෙන්න පුළුවන්. සයිකලින් කරනවා වෙන්න පුළුවන්. ස්විමින් කරනවා වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක්. අපි උදේ නැගිට වෙලේ ඉඳන් වැඩ කරලා විතරක් හරියන්නේ නැහැ. මේක කරන්න බෑ. එතකොට අමාරුයි. මොකද අපේ බ්‍රේන් එක හැම තිස්සෙම වැඩ විතරයි නම් කරන්නේ. එයාට කිසිම බ්‍රේන් එකක් නැත්නම් ඒක බ්‍රේක් ඩවුන් වෙන්න පුළුවන් chance එක වැඩි. අපිට ඒක එපා වෙනවා ඊට පස්සේ අපිටම. එහෙම නැත්නම් ඔයා උදේ ඉඳන් වැඩ කරලා පොඩ්ඩක් මොනවා හරි වර්ක්අවුට් එකක් කරන්න එළියට යනවා නම් ස්විමින් වෙන්න පුළුවන්, සයික්ලින් වෙන්න පුළුවන්. යම් කිසි දෙයක් කරලා ආවට පස්සේ අපිටම සෑහෙන හොඳ රිෆ්‍රෙෂ්මන්ට් එකක් හම්බ වෙනවා අපේ මනසට. එතනින් පස්සේ අපිට ඉතුරු වැඩ ටික කරන්න හොඳ බූස්ට් එකක් හම්බ වෙනවා. ඉතින් මෙහෙම කියලා මේ පිට් ස්ටොප් එකේ ගත වෙන ටයිම් එක ලොකු කරගන්න එපා. සමහර අය කරන වැරද්දක් තමයි මේ රෙස්ට් කරන ටයිම් එක වැඩි වැඩ කරන ටයිම් එකට වඩා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. 80%ක් මේ යන පාර යන ගමන් 20%ක විතර පොඩි රෙස්ට් එකක් ගන්න එකක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒක ගන්න ඒක වැදගත්. ඊට පස්සේ තවත් ඉතාම වැදගත් කාරණයක් තමයි ඔයාගේ රිසල්ට්ස් ගැන චෙක් කරලා බලන එක. ඒ කියන්නේ ඔයා දැන් අන්තිම අවුරුද්දේ ඔයා අචීව් කරපු දේවල් මොනවද? ඔයාගේ CV එකට ඔයා ඇඩ් කරගත්තු දේවල් මොනවද? ඔයාගේ ජීවිතේ ඔයා වැඩි කරගත්තු ස්කිල්ස් මොනවද? ඩේටා රිෆ්ලෙක්ෂන් එක. අපි F1 රේස් එකක් ගත්තත් හැම වෙහිකල් එකකම ඉන්නවා සපෝට් ටීම් එකක්. ඒගොල්ලෝ කරන්නේ ඇතුළේ ඉඳගෙන ඒ වෙහිකල් එකේ යන ඩේටා ටික ඇනලයිස් කරන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒ වෙහිකල් එක විතරක් නෙමෙයි මේ රේස් එක යන හැම වෙහිකල් එකක් ගැනම ඒගොල්ලෝ හරිම උනන්දුවෙන් ඩීටේල් ඩේටා ඇනලිසිස් එකක් කරනවා. ඒකට හේතුව ඒ කරන ඇනලිසිස් එක ආයි ෆීඩ්බැක් කරනවා රේසට. එතකොට ඒ ඩ්‍රයිවර් කරපු දේවල් වලින් එයාට වෙච්ච දේ ගැන ඒගොල්ලෝ හරියටම ඇනලයිස් කරනවා. ඊට පස්සේ මොනවා හරි චේන්ජ් එකක් කරන්න ඕන නම් ඒ චේන්ජ් එක කරනවා. එහෙම කරේ නැත්තම් වෙන්නේ මේ රේස් එක දිගටම යයි. එයා දන්නේ කොතනද වරදින්නේ කොතනද වෙනස් කරන්න ඕන කියන එක. එතකොට අන්තිම වෙද්දී කාලෙ ගෙවිලා ඉවරයි. ආයි වෙනස් කරන්න වෙලාවක් නැති වෙනවා. ඒක නිසා හැමතිස්සෙම frequently reflect කරලා බලන්න ඔයා යන පාර හරිද? මම මේ ඇඩ් කරගන්න ස්කිල්ස් ටික හරිද? මම මේ ඉගෙන ගන්න දේ හරිදේද? මම මේ ඉගෙන ගන්න විදිය හරිද? මගේ ප්‍රොෆයිල් එකට ඇඩ් වෙගෙනද යන්නේ? එහෙම නැත්නම් මාව නෙගටිව් පැත්තට බර වෙගෙනද යන්නේ? ඇක්සලරේට් වෙනවද මාව? එහෙම නැත්නම් මාව ආයි පසුගාමි වෙනවද කියන එක තමන්ම රිෆ්ලෙක්ට් කරගෙන බලන්න. මගේ සජෙෂන් එක මේක මාස 6කට සැරයක්වත් ඔයාගේ සෙල්ෆ් රිෆ්ලෙක්ෂන් එකක් කරන්න. අපි දන්නවා හැම කම්පැනි එකකම උනත් ක්වාටර්ලි වෙන්න පුළුවන් නැත්නම් ඇනුවලි වෙන්න පුළුවන් මිඩ් ඉයර් වෙන්න පුළුවන් රිෆ්ලෙක්ෂන් එකක් කරනවා ඒ කම්පැනිගේ KPIs ගැන. ඒ KPIs achieve වෙලාද මොනවද achieve වෙලා නැති KPIs කියලා බලලා මේ key performance indicators ආයි රිෆ්ලෙක්ට් කරලා බලනවා මොනවද achieve කරගන්න ඕනේ කියලා. මොන ඩිපාර්ට්මන්ට්ස් ද perform කරන්නේ මොනවද perform කරන්නේ නැත්තේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ සේල්ස් ගහලා තියෙනවද? ඒගොල්ලෝ ටාගට් කරපු සේල්ස් වලට ඇවිල්ලා තියෙනවද නැද්ද? ඊට පස්සේ procurement team එක raw materials ටික හරියට ගෙනල්ලා තියෙනවද නැද්ද? ඊට පස්සේ warehouse team එක හරියට වැඩේ කරලා තියෙනවද? ඔය වගේ හැම කම්පැනි එකේම හැම ඩිපාර්ට්මන්ට් එකකම හැම ෆන්ක්ෂන් එකකම තියෙන key performance indicators ටික ඒගොල්ලෝ රිෆ්ලෙක්ට් කරලා බලනවා හැම ක්වාටර් එකකම ඒ ටික achieve වෙලාද කියලා. achieve වෙලා නැත්තම් මොන හරි දෙයක් වැරදිලා නම් ආපහු ඒගොල්ලෝ පාත් එක ඇඩ්ජස්ට් කරගන්නවා. දැන් මේක ඉස්සර කම්පැනිස් වල කරේ හැම අවුරුද්දකටම සැරයක්. හැබැයි දැන් ක්වාටර්ලි ඒ කියන්නේ මාස 3කට සැරයක්වත් කරනවා. එහෙම කරාම තියෙන වාසිය තමයි අවුරුද්ද අන්තිමට බලනවට වඩා මාස 3කට සැරයක් බලපුවාම ඊළඟ තව මාස 9ක් තියෙනවා මොන හරි වැරදිච්ච තැනක් තියෙනවා නම් හදාගන්න. ඉතින් ඕක තමයි එතන තියෙන වැදගත්කම. ඉතින් ඔය කම්පැනිස් ඔය විදිහට කරනවා වගේම ඔයාටත්
පර්සනලි රිෆ්ලෙක්ෂන් එකක් කරගෙන බලන්න. ඩේටා ෆීඩ්බැක් සිස්ටම් එකක් ඔයාටම හදාගන්න ඔයාගේ පර්ෆෝමන්ස් එක සම්බන්ධව. ඉතින් ඕක තමයි ඔයා හදාගන්න ඕනේ සීක්‍රට් ෆෝමියුලා එක. ඔයාට තාම මේ සාර්ථකත්වය කියන එක හීනයක් වගේ පේන්නේ මේ වගේ සිස්ටම් එකක් හදාගෙන නැති හින්දායි. හැබැයි ඔයා හරියට සිස්ටම් එකක් හදාගත්තා නම් එන්ජින් එක තියෙනවා. ටයර්ස් ටික තියෙනවා. ඔයාගේ ඩේලි හැබිට්ස් ටික ඔයා කරන ඩිසිප්ලින් එක හදාගන්නවා ටයර්ස් ටික. ඊට පස්සේ වගේ එරෝඩයිනමික්ස් ටික වගේ වටේ තියෙන සර්කල් එක වත් එක්ක ගැවසෙන පුද්ගලයෝ වගේ සපෝට් සිස්ටම් එක හදාගන්නවා. ඊට පස්සේ ඩේටා ෆීඩ්බැක්ස් මෙතඩ් එකක් හදාගන්නවා. ඔය වගේ ඔය සිස්ටම් එක හදාගත්තට පස්සේ ඔයාට මේ වෙහිකල් එක මේ ට්‍රැක් එකේ දිනුම කරා ගෙනියන එක ගොඩක් ලේසි වෙනවා. අපි ගොඩක් දෙනෙක් ඇත්තටම ෆෝකස් කරන්නේ මේ වෙහිකල් එකේ එන්ජින් එක ගැන විතරයි. ඒ කියන්නේ ඔයාගේ ස්කිල්ස්, ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන්ස්, ඔයාගේ තියෙන අනිත් ඒ තමන්ගේ ප්‍රොෆයිල් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඒක ඊටාම වැදගත්. ඒක නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒක මම පිළිගන්නවා. හැබැයි අපිට සාර්ථකත්වය ඇචීව් කරගන්න බැරි මෙච්චර කල් බැරි වෙච්ච ප්‍රධානතම හේතුව තමයි අපි ෆෝකස් කරලා තියෙන එන්ජින් එක එක්ක විතරයි. එතනින් එහාට තියෙනවා මේකට සපෝට් සිස්ටම් එකක්. මේ එන්ජින් එක මේ ට්‍රැක් එකේ දුවන්න සපෝට් සිස්ටම් එකක් තියෙනවා. මේ සපෝට් සිස්ටම් එක ගැන ඕගොල්ලෝ හිතලා තියෙනවද කියන එක ඔයාම කල්පනා කරලා බලන්න. කාර් එක දිනුම් කණුව කරා යන්න ටයර්ස් ටික හොඳට තියෙන්න ඕනේ. පිට් ස්ටොප් එක හරියට වැඩ කරන්න ඕනේ. එරෝඩයිනමික්ස් ටික හරියට තියෙන්න ඕනේ. ඩේටා ෆීඩ්බැක් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ආපහු රිකරෙක්ට් කරන්න මොන හරි වැරදිච්ච තැනක් තියෙනවනේ. ඉතින් ඕවා ටික හොඳටම තියෙන සිස්ටම් එකක් හදාගත්තොත් සාර්ථකත්වය ගන්නවා කියන එක අපහසු නෑ. හිමීට මේක හදාගන්න. මේක එක දවසින් එක රැයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම හැමදාම කියනවා වගේ මේ සාර්ථකත්වය කරා යන ගමන මොටිවේෂනල් ස්පීච් එකකින් එක සෙෂන් එකකින් මට ඔයාලට කියලා දෙන්න බෑ. මේක හරියට ඉන්ටෙලෙක්චුවලි අපි සිස්ටම් එකක් හදාගත්තොත් විතරයි එතනට ලොන්ජිවිටි එකත් එක්ක යන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි මේ මොහොතේ මොටිවේට් වෙලා යයි. හැබැයි ඊළඟ දවසේ වෙtti මේ මොටිවේෂන් එක කඩාගෙන වැටෙනවා පල්ලෙහාටම. එක්සැම්පල් එකක් හිතන්නකෝ. කෙනෙක් එයා යනවා කියන්නකෝ ජිම් එකට යනවා කියන්නකෝ. එයා මොටිවේට් වෙනවා මම දැන් හෙට ඉඳන් කොහොම හරි ජිම් එකට යනවා හැමදාම කියලා උදේ නැගිටලා හොඳට ජිම් එකට යනවා. ජිම් එකට ගිහලා වර්ක්අවුට් කරලා එනවා. හැබැයි මොටිවේෂන් එකෙන් ජිම් එකට ගිය කෙනා ඊළඟ දවසේ වැස්සොත් අකුණු ගහ වහිනවා උදේ පාන්දර. නැගිටින්න හරි අමාරුයි. ඇඳේම නිදාගෙන ඉන්නවා අද නම් බෑ වගේ කමක් නැහැ. එක දවසක් මිස් වුණාට මම හෙට යනවා ආපහු. මොටිවේෂන් එකෙන් ජිම් එකට ගිය කෙනා ඊළඟ දවසේ යන්නේ නැහැ. මොකද ඊළඟ දවසේ යාට මොටිවේෂන් එක නැහැ. ඉතින් මේ මොටිවේෂන් එකෙන් වැඩ කරන්න ගියාම වෙන ප්‍රශ්නේ ඕකයි. එක දවසක මොටිවේෂන් තියෙනවා. හැබැයි මොටිවේෂන් නැති වෙච්ච වෙලාවට ඒ වැඩේ කඩාගෙන වැටෙනවා. එහෙම නැතුව ඔයා හරි සිස්ටම් එකක් හදාගෙන හරි ඩිසිප්ලින් එකක් එක්ක වැඩේ කරොත් වැස්සත් අකුණු ගැහුවත් මොනවා වුණත් ඔයාට ඩිසිප්ලින් එකක් තියෙනවා. ඔයා හදා ගන්නවා මෙතඩ් එකක් කොහොම හරි ජිම් එකට යන්න. උදේට නැගිටලා කම්මැලිකමේ වුණත් දැනගන්න මගේ ෂෙඩියුල් එකට අනුව අද මම යන්න ඕනේ. එතකොට ඒ ඩිසිප්ලින් එකත් එක්ක සිස්ටම් එකත් එක්ක යනවා. ඉතින් F1 රේස් කෙනෙක් වගේ F1 රේස් එකක දිනන ටීම් එකක් වගේ ඔයත් හරි මෙතඩ් එකක් හදාගන්න, හරි සිස්ටම් එකක් හදාගන්න, එන්ජින් එක ෆෝකස් කරගෙන හදාගත්තට පස්සේ එතනින් එහාට මේ එන්ජින් එක දුවන්න පුළුවන් සිස්ටම් එකක් හදාගන්න. මම මේ කියලා දුන්න ෆෝමියුලා එක ඉතාම සාර්ථක ෆෝමියුලා එකක්. මම දැකලා තියෙනවා මේ විදිහට වැඩ කරපු පුද්ගලයෝ තමයි කෝපරේට් කරියර් එකෙත් ගොඩක් උඩට දියුණු වෙලා තියෙන්නේ. ඉතින් ඔයත් පටන් ගන්න. අදම පටන් ගන්න. කියමනක් තියෙනවා better late than never. අද පටන් ගත්තොත් එක අඩියක් හරි ඉස්සරහට හෙට යනවා. ඉතින් ඔය වගේ අඩියෙන් අඩිය ඉස්සරහට ගියාට පස්සේ ඔයාට මේ සිස්ටම් එක හරියට ලස්සනට හැදුනට පස්සේ මේක යන එක ඉතා පහසු ගමනක්. ඒක හදාගන්න එක තමයි අමාරු දේ. ඒක කරන්න හැබැයි ඔබට පුළුවන්. මොකද මේ සීරීස් එකේ මේ F1 ඩිෆරන්ෂියේෂන් සීරීස් එකේ මෙච්චර දුරට බැලුවා කියන්නේ ඔයා ඒ සාර්ථකත්වයට යන්න සිස්ටම් එකක් හදාගන්න පුළුවන් අතලොස්සකින් එක්කෙනෙක්. ඉතින් එච්චර දුර ආපු එක ඔයාට මෙතන මේ අන්තිම ස්ටෙප් එක දාගන්න එක මහ ලොකු දෙයක් වෙන්න බෑ. ඉතින් ඔබට මම සුබ පතනවා. සාර්ථකත්වය කරා යන ගමන බුද්ධිමය ගමනක්. මොටිවේෂනල් ගමනක් නෙමෙයි. ඒකේ වා සෑහෙන දුර දැන් ඇවිල්ලා තියෙනවා. තව යන්න තියෙන්නේ පොඩි දුරයි. ඒක යන්න ඔබට ආරාධනා කරනවා. නැවත හමු.